සාදු සාදු නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ලෞතර සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරපු දහම තුල වැදගත් තැනක් හිමිවන කාරණාවක් තමයි විරාගය හෙවත් නොඇලීම කියලා කියන්නේ. විරාගානුපස්සනාව කියලා නිවන් දකින්නට මාර්ගයද පැහැදිලි කරලා තියෙනවා. එහෙනම් මෙන්න මේ නොඇලීම පිළිබඳව එහෙම නැත්නම් විරාගය පිළිබඳව බෞද්ධයන් විදියට එහෙම නැත්නම් බුදුහාමුදුරෝ දේශනා කරපු බුදුදහම සොයාගෙන යන පුජ්‍යලයක් විදියට අපි දැනගෙන සිටිය යුතුමයි. ඒ නිසා තමයි මේ පැහැදිලි කිරීම සිදු කරන්නේ. බුදුදහම විදියට අපි පෙන්නලා දෙන්නේ ඇති වෙන සිටිවිල්ලට ප්‍රතිචාර නොදක්වා සිටින භාවනාව. ඉතින් මේ භාවනාවේදී නොඇලීමක් තියෙනවා. සරලව කියනවා නම් ඇති වෙන සිටිවිල්ලට ඇලෙන්නේ නැහැ. කවුද ඇලෙන්නේ නැත්තේ? සිටිවිල්ල දකිමින් සිටින මම කියන සත්‍යය. සිටිවිල්ලට ඇලෙන්නේ නැහැ. ඉතින් ඒක සිටිවිල්ලට ඇලෙන්නේ නැති එක නොඇලීමක් විදිහට පෙන්නලා දෙන්න පුළුවන් සරලව. හැබැයි බුදුදහම තුල නොඇලීම ගැන එහෙම නැත්නම් විරාගය ගැන දීර්ඝ විස්තරයක් සඳහන් වෙනවා. ඉතින් අන්නේ විස්තරය කෙටියෙන් පැහැදිලි කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. භාවනාව පුරුදු කරනකොට පවතිනා වූ නොඇලීමේ කියන ධර්මතාවය එහෙම නැත්නම් විරාගය කියන ස්වභාවය මෙන්න මේ විදිහට පෙන්ලා දෙන්න පුළුවන් කියලා අපි දැනගෙන සිටිය යුතුමයි. භාවනා පුරුදු කරනකොට පවතිනා වූ දැක්ම එහෙම නැත්නම් ඇති වෙන සිටිවිල්ල දකිනා දැක්ම සම්මාදිට්ඨිය විදියට පෙන්ලා දෙන්න පුළුවන්. මෙන්න මේ සම්මාදිට්ඨිය පවතින විට අපි එහෙම නැත්නම් භාවනා පුරුදු කරනකොට පවතිනා වූ සත්ව ස්වභාවය මිත්‍යා දිට්ඨියට ඇලෙන්නේ නැහැ. ඒ වගේම තමයි මිත්‍යා දිට්ඨියත් එක්කම කෙලෙස් ධර්මයන් තියෙනවා. අපි මිත්‍යා දිට්ඨිය විදියට පෙන්නලා දෙන්නේ සිතවිල්ල අල්ලාගෙන සිතවිල්ල තුල ජීවත් වෙමින් බාහිරේ දකිනා දැක්ම. එතකොට සිතවිල්ල සිත තුල වර්ධනය වෙනවා. ඒ වර්ධනය වෙන්නේ ලෝභය, ද්වේෂය, මෝහය යන අකුසල මූලයන් සහිත සියලු කෙලෙස් ධර්මයන් නිසා. ඉතින් මෙන්න මේ මිත්‍යා දිට්ඨිය තියෙන වෙලාවට කෙලෙස් ධර්මයන් තියෙනවා. මෙන්න මේ මිත්‍යා දිට්ඨියත් එක්ක පවතින කෙලෙස් ධර්මයන් වලට භාවනා පුරුදු කරනකොට ඇලෙන්නේ නැහැ. ඒ වගේම තමයි ස්කන්ධ ධර්මයන් වලට ඇලෙන්නේ නැහැ. ස්කන්ධ ධර්මයන් කියලා කියන්නේ මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ධර්මතාවයන් පහට. මෙන්න මේ ධර්මතාවයන් පහට ඇලෙන්නේ නැහැ. ඉතින් ওই ධර්මතාවයන් පහට තමයි අපි සිටිවිල්ල කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ සිටිවිල්ල කියන ස්කන්ධ ධර්මයන් වලට ඇලෙන්නේ නැහැ. කුමක් නිසාද? සම්මාදිට්ඨිය පවතින විට. ඒ වගේම තමයි සම්මාදිට්ඨිය පවතින විට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දෙවැනි අංගය වන සම්මා සංකප්පයක් තියෙනවා. ඒ කියන්නේ සත්‍යය ගත කරන යම් කාලපරාසයක්. මෙන්න මේ කාලපරාසය එහෙම නැත්නම් සම්මා සංකප්පය නිසා මිච්ඡා සංකප්පයට ඇලෙන්නේ නැහැ. ඒ වගේම තමයි මිච්ඡා සංකප්පය තියෙනවා නම් සිත තුළ සිතවිල්ල වර්ධනය වෙනවා. ඒ කියන්නේ කෙලෙස් ධර්මයන් පවතිනවා. ඉතින් මෙන්න මේ කෙලෙස් ධර්මයන් වලට ඇලෙන්නේ නැහැ කියලා කියන්නත් පුළුවන්. කුමක් නිසාද? සම්මා සංකප්පය නිසා. සම්මා සංකප්පයත් එක්ක පවතින කෙලෙස් ධර්මයන් වලට ඇලෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඒ එක්කම පවතින ස්කන්ධ ධර්මයන් වලට ඇලෙන්නේ නැහැ. ඒ කියන්නේ සිතවිල්ලට ඇලෙන්නේ නැහැ. ඉතින් සම්මාදිට්ඨිය අරගෙනත් සම්මාදිට්ඨිය නිසා මිත්‍යා දිට්ඨියට ඇලෙන්නේ නැහැ. මිත්‍යා දිට්ඨියත් එක්ක පවතින කෙලෙස් ධර්මයන් වලට ඇලෙන්නේ නැහැ. කෙලෙස් ධර්මයන් සමග පවතින ස්කන්ධ ධර්මයන් වලට ඇලෙන්නේ නැහැ කියලා භාවනාව තුළ පවතිනා විරාගය එහෙම නැත්නම් නොඇලීම පෙන්නලා දෙනවා. ඒ වගේම තමයි ඊළඟ අංගය වන සම්මා සංකප්පය එහෙම නැත්නම්
සත්‍යය ගත කරන කාලපරාසය යහපත් කාලපරාසයක් භාවනා පුරුදු කරන විට සත්‍යය ගත කරන්නේ. මෙන්න මේ කාලපරාසය නිසා අයහපත් කාලපරාසය එහෙම නැත්නම් මිච්ඡා සංකප්පයට ඇලෙන්නේ නැහැ කියලා කියනවා. ඉතින් ඒ වගේම තමයි මිත්‍යා සංකප්පයත් එක්ක පවතින කෙලෙස් ධර්මයන් වලට ඇලෙන්නේ නැහැ. ඒ වගේම තමයි ස්කන්ධ ධර්මයන් වලට ඇලෙන්නේ නැහැ කියලාත් භාවනා පුරුදු කරනකොට පවතිනා වූ විරාගය එහෙම නැත්නම් නොයලීම පෙන්නලා දෙනවා. ඔය ආකාරයට සම්මා වාචාව කියන ධර්මතාවය අරගෙනත් ඔය විදිහටම නොයලීම පෙන්නලා දෙන්න පුළුවන්. ඉතින් සම්මා වාචාව තියෙනවා නම් ඒ සම්මා වාචාව නිසා මිච්ඡා වාචාවට ඇලෙන්නේ නැහැ. මිත්‍යා වාචාවත් එක්ක අනිවාර්යෙන් කෙලෙස් ධර්මයන් පවතිනවා, ස්කන්ධ ධර්මයන් පවතිනවා. එතකොට ඒ කෙලෙස් ධර්මයන් වලට ඇලෙන්නේ නැහැ කියලා පෙන්නලා දෙන්නත් පුළුවන්. ස්කන්ධ ධර්මයන් වලට ඇලෙන්නේ නැහැ කියලා පෙන්නලා දෙන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ නොයලීම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පවතිනා වූ සියලුම අංගයන් අරගෙන ඔය ආකාරයට පෙන්නලා දීලා තියෙනවා බුදුදහම තුල. ඉතින් අපි දන්නේ ඇතිවෙන සිටිවිල්ලට ප්‍රතිචාර නොදක්වා සිටින භාවනා කරනකොට සිටිවිල්ලට ඇලෙන්නේ නැහැ කියන්න විතරයි. ඉතින් බුදුදහම කියන්නේ ගැඹුරු දහමක්. සිටිවිල්ලට ප්‍රතිචාර නොදක්වා සිටින භාවනාව කරනකොට පවතිනා වූ ධර්මතාවයන් 8ක්. එහෙම නැත්නම් අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විදියට පෙන්නලා දෙන ධර්මතාවයන් 8 අරගෙන ඊට විරුද්ධව පවතින ධර්මතාවයන් 8ට ඇලෙන්නේ නැහැ. ඒ කියන්නේ මිත්‍යා ධර්මතාවයන් වලට ඇලෙන්නේ නැහැ. ඒ සමග පවතිනා වූ කෙලෙස් ධර්මයන් වලට ඇලෙන්නේ නැහැ. ඒ සමග පවතිනා වූ ස්කන්ධ ධර්මයන් වලට ඇලෙන්නේ නැහැ කියලා අර ඇති වෙන සිටිවිල්ලට නොඇලී සිටින ස්වභාවය එහෙම නැත්නම් පවතිනා වූ විරාගය පෙන්නලා දෙනවා. ඉතින් මෙන්න මේ භාවනා පුරුදු කරනකොට නොඇලීම පවතිනවා. ඒ වගේම තමයි නොවැළීම අරමුණු කරගෙන තමයි සත්‍යය ඉන්නේ. ඒක නිසා ඇතිවෙන සෑම සිටිවිල්ලක්ම ඇතිවිලා නැතිවිලා යනවා. ඇතිවෙන සෑම සිටිවිල්ලකටම සත්‍යය ඇලෙන්නේ නැහැ. විරාගය අරමුණු කරගෙන ඉන්නේ. එහෙම නැත්නම් නොඇලීම අරමුණු කරගෙන ඉන්නේ. ඒ නිසාම ඇතිවෙන මොහොතේ ඇතිවෙන සිටිවිල්ලට නොඇලී සිටීමේ හැකියාව අපිට ලැබෙනවා. ඒ ලැබෙන්නේ නොඇලීම අරමුණු කරගෙන සිටීම නිසා කියලා කියන්න පුළුවන්. මෙන්න මේ හැකියාව එහෙම නැත්නම් ඇතිවෙන මොහොතේ ඇතිවෙන සිටිවිල්ලට නොඇලීමේ හැකියාව අපිට ඇති වෙනවා කියන්නේ ඒ අවස්ථාවේදී සංසාර ගමන කෙලවර කරන්නට මොහොතකට අපිට හැකියාව ලැබෙනවා. ඒ නිරෝධයේ ස්පර්ශ කිරීම තුලින්. ඉතින් නොඇලීම කියන්නේ බුදුදහමේ විශාල පරාසයකින් කරුණු කාරණා පෙන්නලා දෙන්න පුළුවන් කාරණාවක් ධර්මතාවයක්. ඉතින් විරාගානුපස්සනා විදිහට නොඇලීම අනුපස්සනාවක් විදිහට පෙන්නලා දෙනවා. ඒ කියන්නේ මාර්ගය විදිහට පෙන්නලා දෙනවා මේ නොඇලීම. ඉතින් භාවනා පුරුදු කරනකොට නොඇලීම පවතිනවා. අපිට ඕනනම් ඇතිවෙන සිටිවිල්ලට ප්‍රතිචාර නොදක්වා සිටින්න නොඇලීම අරමුණු කරගෙන ඉන්න පුළුවන්. එහිදී ඇතිවෙන සිටිවිල්ල නිරෝධී වී යනවා. අපි සංසාර ගමන කෙලවර කරා ගමන් කරනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දිගේ. ඉතින් ඔබ අධ්‍යයනය කරන්න ඇතිවෙන සිටිවිල්ලට ප්‍රතිචාර නොදක්වා සිටින භාවනා පුරුදු කරනකොට මම කියන සත්‍යයේ නොඇලීම පිළිබඳව එහෙම නැත්නම් විරාගය පිළිබඳව අධ්‍යයනය කරන්න. ඒ සඳහා ඔබගේ සිත් යොමු කිරීම වෙනුවෙන් තමයි මේ කරුණු කාරණා ටික පැහැදිලි කළේ. තෙරුවන් සරණයි.